නොමැතිවීම. විවාහක යුවලකට තියෙන එකම සම්පත තමයි දරු සම්පත. දරු සම්පත කියන්නේ ලෝකයේ තියෙන උතුම්ම සම්පත කියලා තමයි දක්වලා තියෙන්නේ. විවාහක යුවලකට දරුවන් නැති විවාහක යුවල් අද සමාජයේ බහුලව පවතිනවා. මේක අද සමාජයේ දැවෙන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දරුවෙකු නොමැතිවීම කියලා අදහස් කරන්නේ විවාහක යුවලක් Tamanට කැමැති අවස්ථාවක දරුවෙකු ඇතිවීම පිළිබඳ සියලුම සාධක සපුරා තියෙද්දිත් දරුවෙකු පිහිටන්නේ නැත්නම් දරුවෙකු ඇතිවන්නේ නැත්නම් ඒක තමයි දරුවන් නොමැතිවීම. මේක අද සමාජයේ විවාහ කරනවා වන්ද්‍යා භාවය, මද සරු බව, ඒ වගේම වඳ බව කියන අවස්ථා යටතේ. වන්ද්‍යා භාවය කියලා කිව්වහම දරුවෙකු නොමැතිවීම. දරුවෙකු නොමැතිවීමට මොනවද දරුවෙකු ඇතිවීම කෙරේ මොනවද අත්‍යවශ්‍ය සාධක? මේක ආයුර්වේදයේ හොඳට විස්තර කරලා තියෙනවා. ඍතු, ශේෂ, බීජ, අඹු සහ සුවිශේෂී අවස්ථාවක් තියෙනවා ජීව ආත්ම කියලා. මේ පිළිබඳව අපි ඉදිරි වැඩසටහනක විස්තර කරනවා. දරුවෙකු ඇතිවීම කෙරෙහි සම්පූර්ණ කළ යුතු අත්‍යවශ්‍ය සාධක අතරින් පළවෙනි තමයි ඍතුව. ඍතුව කියලා එතනින් අදහස් කරන්නේ කාලය. කාලය කිව්වහම නිරෝගී පරිණත ශ්‍රී බීජයක් මුදා හැරෙන කාලය. වියපත් ස්ත්‍රියකගේ මාසික ඔසප්වීමේ චක්‍රය දින 28ක් 30ක් අතර විය යුතුයි. ඒ ක්‍රමානුකූලව සිදුවෙන කාන්තාවකගේ පරිණත ඩිම්බයක් පිටවන කාලේ තමයි එතන ඍතුව කියන එකෙන් අදහස් වෙන්නේ. ඒක වෙන්නේ මාසික ඔසප්වීම ආරම්භයේ සිට දින 9ත් දින 19ත් අතර කාලේ තමයි පරිණත ශ්‍රී බීජය පිට වෙන්නේ. ඒ කාලයට කියනවා සරු කාලය කියලා. සරු කාලය කිව්වට ඒ අතරතුර තියෙන්නේ සරු දින එකයි. සරු දිනේ තමයි පරිණත ශ්‍රී බීජය පිටවන දිනය. පිටවන දිනේ ඉඳලා ඒ බීජේ ජීවත් වන්නේ පැය 24යි. එතකොට පැය 24ක කාලයක් ඇතුළත පුරුෂ බීජය හා ඒ එකතු වී යුතුයි. එහෙම නැත්නම් එතනින් කලලයක් ඇතිවන්නේ නැහැ. ඊළඟ අවස්ථාව ශ්‍රේෂ්ඨය. එය අපි ඊළඟ වැඩසටහනකදී සාකච්ඡා කරනවා. දරුවෙකු ඇතිවීම කෙරේ අත්‍යවශ්‍යයෙන්ම සම්පූර්ණ යුතු සාධක යටතේ අද කතා කරන්නේ ශ්‍රේෂ්ඨය. ශ්‍රේෂ්ඨය කිව්වහම එතනින් අදහස් වන්නේ දරුවෙකු නිර්මාණය වන ස්ථානය නැත්නම් පසුබිම. ස්ත්‍රිය කියලා කියන්නේ විශ්වයේ සුවිශේෂී නිර්මාණයක්. ස්ත්‍රියක් නම් ඇය වචනේ පරිසමාප්තයෙන්ම දරුවෙකු පිළිසිඳ ගත යුතුයි, ගැබක් දැරිය යුතුයි, දරුවෙක් බිහි කළ යුතුයි. ස්ත්‍රියගේ සුවිශේෂී වූ ශරීර නිර්මාණය තුළ ගැබක් පිහිටීම, දරුවෙක් බිහිවීම, ඒ වගේම දරුවා බිහි වුණාට පස්සේ සිදුවන දරුවාගේ පෝෂණය යන කාර්යයන්ට ඇය විශේෂ නිර්මාණයකින් දායක වෙලා තියෙනවා ශරීරයෙන්. මේ සියලුම අවස්ථාව තමයි ශ්‍රේෂ්ඨය කියලා කියන්නේ. ශ්‍රේෂ්ඨය කියලා කිව්වහම නිරෝගී පරිණත ස්ත්‍රියක්. මෙම ශ්‍රේෂ්ඨය සම්පූර්ණයෙන්ම සූදානම් වෙලා තියෙනවා ගැබක් දැරීම සඳහා, ගැබක් පෝෂණය කිරීම සඳහා, දරු ප්‍රසූතියකින් පස්සේ ඒ දරුවාගේ පෝෂණය සඳහා. ඊළඟ අත්‍යවශ්‍ය සාධකය අපි ඊළඟ මේ අවස්ථාවේ සාකච්ඡා කරනවා. දරුවෙක් ඇතිවීම කෙරෙහි සම්පූර්ණ විය යුතු අත්‍යවශ්‍ය සාධක යටතේ ඍතුව, ශේෂ්ඨය කියන අවස්ථා දෙක අපි ඉස්සෙල්ලා කතා කරා. අද කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ බීජ. බීජ කිව්වහම මෙතනින් අදහස් වෙනවා බීජ දෙවර්ගයක්. ශ්‍රී බීජ සහ පුරුෂ බීජ. ශ්‍රී බීජ කෝෂයකින් මාසයකට එකයි පිට වෙන්නේ සාමාන්‍යයෙන්. සමහර විට කලාතුරකින් දෙකක් හෝ තුනක් පිට වෙන්න පුළුවන්. ඒක පිට වෙන කාලය ඍතු කාලය යටතේ අපි විස්තර කළා. සරු කාලය තුල සරු දිනේ තුල තමයි ඒක පිට වෙන්නේ. පුරුෂ බීජ පරිණත පුරුෂයෙකුගෙන් පුරුෂ බීජ දශලක්ෂ සංඛ්‍යාවක් එකවරකට පිට වෙනවා. එම පුරුෂ බීජ තමයි දරුවෙක් ඇතිවීම කෙරේ පුරුෂයාගෙන් සිදුවෙන දායකත්වයේ තමයි පුරුෂ බීජ මුදා හැරීම. පුරුෂ බීජ හා ස්ත්‍රී බීජ නිශ්චිත කාලයේදී එකතු වෙලා, ඒ කියන්නේ සරු කාලය තුල සරු දිනේ තුල එකතු වෙලා තමයි කලලයක් නිර්මාණය වෙන්නේ. ඊළඟ අවස්ථාව තමයි අම්බු කියන අවස්ථාව. එය අපි ඉදිරි
වැඩසටහනකදී විස්තර කිරීමට බලාපොරොත්තු වෙනවා. දරුවෙකු ඇතිවීම කෙරෙහි අත්‍යවශ්‍යයෙන්ම සම්පූර්ණ යුතු සාධක අපි කතා කරා ඍතු, ශ්‍රේෂ්ඨ, බීජ. අද කතා කරන්නේ 4 වෙනි අවස්ථාව අම්බු. අම්බු කියන එකෙන් අදහස් වෙන්නේ එතන හෝමෝන චක්‍රයේ ක්‍රියාකාරීත්වය. ඩිම්බයක් පරිණත වීමට අවශ්‍ය කරන හෝමෝන ක්‍රියාකාරීත්වය. ඒ ස්ත්‍රියගේ පැත්තෙන්, ඒ වගේම පුරුෂයාගේ පැත්තෙන් හෝමෝන ක්‍රියාකාරීත්වය සිදු වී යුතුයි පරිණත ශුක්‍රාණු නිකුත් කිරීම සඳහා. මෙම පරිණත ශුක්‍රාණු පරිණත ඩිම්බ එකතු වීමෙන් තමයි දරුවෙක් කලලේ මූලික ආරම්භය සිදු වෙන්නේ. එතකොට හෝමෝන ක්‍රියාකාරීත්වය මේ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව විතරක් නෙමෙයි ශරීරයේ ස්ත්‍රියක් නිරෝගී නම් ශාරීරික පද්ධතිවල ක්‍රියාකාරීත්වය ප්‍රජනන පද්ධතියේ ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපානවා. නිරෝගී කාන්තාවකගේ ප්‍රජනන පද්ධතියේ ක්‍රියාකාරීත්වය කෙරෙහි විතරක්ම හෝමෝන ක්‍රියාකාරීත්වය බලපානවා කියලා අපිට එහෙම කියන්න බෑ. අනිත් සියලුම පද්ධතිවල ක්‍රියාකාරීත්වයත් ඒකට හැම වෙලාවෙම ආධාරයක් වෙනවා. ඊළඟ අවස්ථාව තමයි ආත්ම. අපි ඒ ඊළඟ වැඩසටහනේ සාකච්ඡා කරනවා.